දීරස හැඟුම් අලියන විලාසය බලා හිමිහිට වලාකුළු කොනෙන් සඳ රස ගලායි හොරින් සඳ රස ගලායි හොරින් කුමුදු රස කතා මවමින් මිහිර පිරිවදන් පවසා අයන්දී කොහි යනවද සවස් යාමයේ ගොම්මන් වැටෙන යාමයේ දීරස හැඟුම් අලියන විලාසය බලා හිමිහිට වලාකුළු කොනෙන් සඳ රස ගලායි හොරින් සඳ රස ගලායි හොරින් කුමුදු රස කතා මවමින් මිහිර පිරිවදන් පවසා අයන්දී කුහි යනවද සවස් යාමයේ ගොම්මන් වැටෙන යාමයේ. ලංකාවේ ප්‍රසිද්ධ වෙළඳ නාමයක් තවදුරටත් ප්‍රචාරණය කරන්න කාලයක් ස්වාධීන රූපවාහිනියේ විකාශනය වුණු ප්‍රසිද්ධ වැඩසටහනක කොටසක් තමයි ඒ ගායනා කළේ. ඒ විරුදුව ගායනා කළෙත් අපි දෙන්නම තමයි. ඒ නිසාම මට හිතුණා අද අපේ ආර්ට්ස්කෝප් වැඩසටහනකට රංජන් සෙනවිරත්න ලංකාවේ මේ වෙනකොට බොහොම ජනප්‍රිය විරිඳු ගායකයෙක් වාදකයෙක් විදිහට ප්‍රසිද්ධ වෙලා ඉන්න රංජන් අයියව මේ වැඩසටහනට කැඳවන්න ඕනේ කියලා. ඉතින් අර මුල්ම ගායනා කරේ එදා වෙළඳ සන්නාමයට ගායනා කළ විරිදුවත් ගායනා කළේ අපි දෙන්නමයි. ඉතින් කාලෙකට පස්සේ හමුවීමක්. කොහොමද අයියගේ විරිදු කටයුතු මේ දවස්වල? බොහොම සතුටුයි. කාලෙකට පස්සේ මම හිතන්නේ අවුරුදු 20ක් විතර නෝ. ඔව්. ඉතින් එදා මෙදා තුර ඒ රැකගෙන ආපු කලාව තුලින්ම අද අපි හමුවීමක් බොහොම සතුටක්. ඒ වගේම කියන්න තියෙන්නේ අහපු ප්‍රශ්නෙට බොහොම හොඳින් සතුටින් සමාදානෙන් ඉන්නවා. හරි. අපි අයියේ දැන් මේ වෙනකොට බොහෝ දෙනෙක් කියනවා ලංකාවේ විරිදු කලාව අභාවයට යමින් පවතිනවා කියලා. ඔව් මෙහෙමයි විරිදු කලාව අභාවයට යෑම පැවතීමක් කියලා කියන්නේ මේ විරිදු කියන ශෛලීන් අපේ ස්වභාව සෞන්දර්යයත් එක්කම තමයි විරිදු කලාව තියෙන්නේ. දැන් විරිදු කලාව රැක ගැනීම නෙමෙයි ගොඩක් දෙනෙක් කරන්නේ මේක නව රැල්ලට ගිහිල්ලා අර ශාස්ත්‍රීය මට්ටමින් බැහැර වෙච්ච එක තමයි. එහෙම නැතුව විරිදු කලාව නේ. දැන් විරිදු කියලා කියන්නේ විරුද්ධ පද. තරංගයක් මේක. ඒ තරංගකාරී බව, ඒ වගේම විරිදුවේ තියෙන අර්ථවත් බව, හැඟීම් ඉදිරිපත් කිරීම, වාදනය, රබාන මේ ඔක්කොම සංස්කරණය වෙලා තියෙන්නේ. ඈතට ගිහිල්ලා තියෙන්නේ. ඒක නිසා විරිදු කලාව යට ගියා වුණාට හරියට විරිදුවක් කිව්වොත් ඒක හොඳ පණිවිඩයක්. ඒ වගේ මේක හදවතට දැනෙනවා. හරියට නොකියන එක තමයි තියෙන්නේ. නමුත් හරියට කියන අය ඉන්නවා. ඒ අය පොඩ්ඩක් පස්සෙන් ඉඳගෙන විරිදුවත් එක්ක ඉන්නවා. ඇත්ත. එතකොට දැන් අයියේ විරිදු කලාව ගත්තහම මේ විරිදු කලාව කලාවක් විදියට අයිති වෙන්නේ ජන සංගීත කලාවට. ජන සංගීතයට අයිති වෙන්නේ. ඔව්. එතකොට මේ මම හිතනවා මේ විරිදු කලාව අපේ සමාජයට අහන්න දකින්න නොලැබීම නිසා මතු පරම්පරාවට ඒ පිළිබඳ අවධානයෙන් ඈත්වීමක් මිසක ඒ කලාවේ ගැටලුවක් නැහැ කියන එක. ඔව් මෙහෙමයි විරිදුවෙන් ගොඩක් දේවල් කරන්න පුළුවන්. අපි වෙළඳ නිවේදන විරිදුවෙන් කියලා තියෙනවා. ඒ වගේ අපේ වර්තමානයේ අපි කියව දේශපාලනඥයින් විරිදුව යොදාගෙන තියෙනවා. ඒ විරිදුව ඉස්සර පුරාණයේ යොදාගත්තේ රජතුමාගේ පණිවිඩය ගමට ගෙනියන්න අසව් කියලා යන්නේ ලස්සන රබානත් එක්කම තමයි. කැස් බෙරය එක බෙරයක් එක වැත්තයි තියෙන කැස් බෙරය කියන එක තමයි මේ. එතකොට රබානෙන් විරිදු කියනකොට රබංග ගහ කියනකොට රජතුමා රජවාසලේ අසවල් දවසේ අසවල් වැඩේට ගම්වැසියන්ට ආරාධනා කරනවා කියලා විරිදුවෙන් ගෙනිච්චි කවියෙන් ගෙනිච්චි. ඒ දේ අද නැහෙනේ. ඒක නැති නිසා ගොඩක් දුරට මේ නවරැල්ලේ යෝන් සංගීතයෙන්ම මේක කරන්න බෑ. බටහිර සංගීතයෙන්ම කරන්න බෑ. මේක අපේ දේ රැකගත යුතු ක්‍රමයක් තියෙනවා වගේම ඒ යා යුතු ක්‍රමවේදයක් තියෙනවා. ඒවා ක්‍රමවේද වෙනස් වෙනකොට අපේ කලාව යටපත් වෙලා තියෙනවා. නමුත් ඒ කොච්චර යටපත් වුණත් හරියට විරිදුවක් වුවොත් ඒක ගොඩ එනවා. ඔව්. මේ එතකොට දැන් විරිදු කලාව මං හිතන්නේ මේ සමාජයේ ගම්මට්ටමින් ගොඩක් ජනප්‍රියතාවයට පත් වෙලා තියෙනවා. මම හිතන්නේ මේ මිනිස්සුන්ගේ ජීවිතේ
අපි එදා පටන් ඒ කියන්නේ අනාදිමත් කාලයක පටන් මිනිස් ජීවිතයේ ඇති වුණු විවිධ හැලහැප්පීම් විවිධ ගැටුම්කාරී ස්වභාවයන් සමාජ අසාධාරණයන් මේ විරිඳුවෙන් කතිකාවට ලක් වෙලා තියෙනවා. මම හිතනවා ඒ අර මිනිසා තුළ අභ්‍යන්තරයේ ඇතිවෙන පීඩනය මුදා හරින ක්‍රමවේදයක් විදියට මෙම විරිදු කලාව බිහි වෙන්න ඇති. ඒ වගේම මේ විරිදු කලාවට මිනිස්සු මේ තරම් ඇලුම් කරන්න හේතුවත් ඒක වෙන්නේ නැති. ඒ කියන්නේ තමන්ගේ අභ්‍යන්තරයේ තියෙන දේවල් මුදා හරින්න. ඒක අනිත් අයත් එක්ක බෙදා හදා ගන්න අවස්ථාවක් කරගන්න ඇති කියලා. හරියට අර කවිකොල කවි තියෙනයි අන්න ඒ වගේ. කවිකොල පත්‍රයක් අරගත්තට පස්සේ එදා සිද්ධ වෙච්ච යම් සිදුවීමක් කවියට නිර්මාණය කරනවා. කවියට නිර්මාණය කරලා ලියලා ඒක කවි කොලයට ගේනවා. සකල සිරින් සිරි ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ නම දරන ඒ වගේ ඒ කවියත් එක්ක. ඒකත් උනත් වේගවත් කරලා ගායනා කරනකොට අපේ භාෂාවෙන් කිව්වොත් අපි ඉංග්‍රීසියෙන් වචන දාලා 6/8 සංගීතයට යොදා ගන්න පුළුවන් මේ විරිඳුව. කවිය තමයි විරිඳුවට ආවේ. විරිඳුවට නටන්න පුළුවන්. කවියටත් නටන්න පුළුවන්. ඒක සංගීත ස්වර ප්‍රස්තාරයක් කවියට යොදා නොගත්ත කෙනෙක් වෙලා තියෙන්නේ. නම් කවියෙන් නලවන්න පුළුවන්. අම්මලා දරුවා නැලුවේ කවියෙන්. තාත්තා දරුවා නැලුවේ විරිඳුවෙන්. කවුරුවත් නොදන්න දෙයක්. මෙතෙක් කාලයකට ජන සංගීතය තුල කවුරුවත්ම කතා කරලා නැහැ. තාත්තා දරුවා නලවපු කතාවක්. අම්මා කැලේට ගියාට පස්සේ දරුවා නැගිටලා අම්මා හොයනකොට කරන්න දෙයක් නැහැ. තාත්තා කවි කියනවා. කවිය හුරු අම්මටනේ. ඔව්. අම්මාට හුරු කවිය තාත්තා කිව්වට වැඩේ හරි ගියේ නැහැ. ළමයා කෑ ගහන්න ගත්තා. ඊට පස්සේ තාත්තා විරිඳු කියන්න ගත්තා. විරිඳුව කියන්නේ ඒකාකාරී ස්වභාවයක් තියෙන පද දෙකෙන් දෙකට ගලපලා යන්නේ. තාත්තා විරිඳු කෙනෙකුට දරුවා නැලුණා. මෙතෙක් කාලයකට මේ කිසිම නාලිකාවකවත් කියපු නැති කතාවක් ඔය මං කිව්වේ. ගොඩක් වටිනවා අයියේ අදහස. මේ මොකද මට හිතෙනවා දැන් අයියා හැම කිව්වහම සමහර විට මේ තාත්තගේ ස්වරය තමයි විරිඳුවට හරියටම යන්නේ. දැන් එතකොට අම්මා කියනෝනේ දොයි 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 දොයිය පුතේ බයි 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 බයිය පුතේ. එතකොට මේ දැන් අර එතන තියෙනනේ අම්මා නුඹේ කිරට ගියා කිරිරවන් එන්න ගියා කිරිමුට්ටිය ගඟේ ගියා ගඟ දෙගොඩින් ගලා ගියා. අම්මා කිරිරවන්න ගියා කියන්නේත් කිරිමුට්ටිය ගඟේ ගියා කියන්නේ මේක අම්මා නෙමෙයි කියන්නේ. අම්මා දරුවා නලවනකොට දැන් කිව්වා වුණාට අම්මා කැලේට ගිහිපු වෙලාවේ මේක තාත්තයි කිව්වේ. තාත්තට දරුවා නලව ගන්න විදියක් නැහැ නේ. අම්මා කරන්න ගිහිපු වැඩේ තාත්තා කරන්න ගිහිල්ලා තාත්තා තමයි දරුවට බොරු කියන්නේ. කිරිමුට්ටියක් කොහෙද ගඟේ ගියේ? අම්මා කොහෙද කැලේ ගියේ? අම්මා කොහොමද කිරිරවන්න ගියේ? දරුවා හම්බ වෙච්ච එකම ඈ මොන මාස කිහිපයක් වෙන්නේ නැති. දරුවා ඇඳ උඩ. අම්මා පොඩි වැඩකට කොහෙට හරි පොඩ්ඩක් මුවා වුණා. තාත්තගේ ළඟ තමයි දරුවා ඉන්නේ. තාත්තා දරුවා නලවන්න යොගු දොදපු උපක්‍රමයක් තමයි. මම බොහෝ වෙලාවට කියනවා ලෝකේ පළවෙනි වතාවට දරුවාට බොරු කියලා කියන්නේ තාත්තයි කියලා. ඒක දැනගත වීමක් නෙමෙයි මං කියන්නේ. එතකොට කීරට ගිහපු කතාව ඔක්කොම තාත්තනේ කියන්නේ. තාත්තා බැලුවා මේ විදියට දරුවා නලවනෝ දැන් අම්මා කියපු සොරෙන්ම කියනවා. වැඩේ හරියන්නේ නැහැ දරුවා කෑ ගහනවා මොරලතෝනි දෙනවා. හරියන්නේ නැහැ. ඊට පස්සේ තාත්තා කිව්වා දොයි 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 පුතේ බයි 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 පුතේ නාඩා නිදියන්න පුතේ මගේ සුදු රත්තරන් පුතේ. ඒක විරිඳුව. අම්මා කිව්වේ කවිය ඒක විරිඳුව. විරිඳුව කවියට ආවා. මේක දැන් වර්තමානයේ ගීත ගායනා කරන විරිඳු ස්වරයෙන්. හරි ලස්සනයි. හොඳයි සංගීත සම්දර්ශනවල විරිඳු කියන්න පුළුවන් නටන්න පුළුවන්. අපි මෙතනදී මතක් කරමු සහන් ජයශාන්ත මහත්මයා ගායනා කරා මං කැමති නයනට. නයනට ආදරය කරපු කතාව විරිඳුවෙන් කියනවා. මේ මං කැමති නයනට. මං කියනවා අම්මට ආදරය කරපු කතාව විරිඳුවෙන්. ඔව් ඔව්. ඒක අපි පාසල් වේදිකාවට ගිහිල්ලා තියෙනවා මං අම්මට ආදරය කියලා. සහන් ජයශාන්ත මං කැමති නයනට කියලා කියනකොට මං ගායනා කරා මං අම්මට ආදරය කියලා. ඒ තරුණ පරම්පරාවත් පුංචි බබාලත් අතර තියෙන සම්බන්ධතාවයක්. මං අම්මට ආදරෙයි අම්මත් මට ආදරෙයි මං තාත්තට ආදරෙයි තාත්තත් මට ආදරෙයි
තිබිච්ච සුන්දර ගතිය, තාත්තගේ තිබිච්ච සුන්දර ගතිය අපේ ප්‍රවීණ කවියන් කවි කොළ හරහා කවිපත්තර හරහා ජනශ්‍රුති මාර්ගෙන් අරන් ගියා. එතකොට ඒක එදා කවිය තිබුණ නම් අද විරිඳුව නම් කවිය නම් විරිඳුව කලාව ටිකක් නැගලා ඇවිල්ලා නම් අපිට පුළුවන් වෙන්න ඕනේ මේ අම්මට ආදරය කරන්න විරිඳුවෙන් ගීතේ. ඔව් අනිවාර්යයෙන්ම මම දැන් මම ගොඩාක් අයියා කරන වැඩසටහන් බැලුවා. දැන් අපි දන්නවා දැන් පාසල්වල තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි වැඩසටහනක් කරන්න ගියාම දැන් මමත් නාට්‍ය සම්බන්ධ සාහිත්‍ය සම්බන්ධ දේශන වලට යනවා. ගොඩක් වෙලාවට මම දකිනවා වෙනත් ගුරුවරු ලොකු සටනක යෙදෙනවා පුංචි දරුවන්ව සංසුන්ව මේ පරීක්ෂාගාරයේ රඳවලා තියාගන්න. නමුත් මම දැක්කා දහස් සංඛ්‍යාත දරුවෝ එක දිගට අයියගේ විරිඳු අහගෙන නොසැලී ඉන්නවා. වේදිකාවට ගොඩ වෙනකොට අත් උස්සලා අත් පොලසන් දෙනවා. මම හිතන්නේ පැය ගණනාවක් මේ දරුවෝ හරි සංසුන්ව ඉන්නවා. මොකක්ද ඒ තරමටම ඒකේ තියෙන රහස? සමහර වෙලාවට මම පාසලකට ගිහිල්ලා වැඩසටහන අවසන් කරාට පස්සේ විදුහල්පතිතුමා හෝ විදුහල්පතිතුමිය එතුමියගේ හෝ එතුමාගේ ස්ථානෙට කාමරයට ගෙනිහිල්ලා තමයි මාව පරිස්සම් කරගන්නේ. ඒ තරම් ළමයි 3-4000ක් වගේ පස්සෙන් බැඳෙනවා ගොඩක්. ඒ දරුවට අවශ්‍ය සරේ අපි ගායනා කරපු නිසා. ඒක හරියට කියන්න පුළුවන් මම කියලා පෙන්නන්නම්. දැන් අම්මා ගැන කියන්න පුළුවන් ලස්සනට විරුදුෙන් තාත්තා ගැන කියන්න පුළුවන්. මේවා යටපත් වෙලා ගිහිපුවා. ප්‍රසංග වේදිකාවට ගෙනියන්න ඕන. එතකොට මම කියන්නම්. සුන්දර වූ මල් සුවඳයි පෙම්බර මගේ අම්මා. පින්බර ආලෝකය සඳ මඩලයි මගේ අම්මා. සංසාරයේ පෙරුම් පුරා මාව හැදූ අම්මා. බුදුන් වඳින සේවැඳ ගමි ගෙදර බුදුන් අම්මා. මං අම්මට ආදරෙයි අම්මත් මට ආදරෙයි. මං තාත්තට ආදරෙයි තාත්තත් මට ආදරෙයි. එතෙන්දී අපි ආදරය කරන්නේ අම්මට විතරක් නෙවෙයිනේ. අම්මට ලොකු හයියක් වුණානේ තාත්තා. දැන් දුරට අද කාලේ ගෙවල් දොරවල් වල අම්මයි ළමයි ටික එක පැත්තක් වෙලා තියෙනවා. සුන්දර වූ මල් සුවඳයි පෙම්බර අප්පච්චි. පින්බර ආලෝකය සඳ මඩලයි අප්පච්චි. සංසාරයේ පෙරුම් පුරා මා හැදූ අප්පච්චි. බුදුන් වඳින සේ මම වැඳගන්නෙමි අප්පච්චි. මං අම්මට ආදරෙයි අම්මත් මට ආදරෙයි. මං තාත්තට ආදරෙයි තාත්තත් මට ආදරෙයි. ඒකට පාසල් වේදිකාවේ මේ දූල පුතාලා මගෙන් ඈත් නොවෙන්නේ ඒ දේ මං හරියට දෙනවා. ඔව්. ඒ විතරනේ ගුරු බවතුන් විදුහල්පතිවරුන් පුදුම ආදරයක් තියෙන මේ දරුවෝ සනස්ස ගන්න. ඒක අපි රුකුලක් දෙන පාසල් වේදිකාවේ ආනන්දනීය විරිඳු සුරල් අකුරට අකුර කාරුත දැන් ඉස්කෝලෙන් ගන්නන අකුරේ අරුත අපි ප්‍රසංගව ගෙනියන ඉස්කෝලේට පාසලට. ඔව් අයියා මට දැන් දැනුණු දෙයක් තමයි දැන් මම මේක අහගෙන ඉන්නකොට මේ හදවතට දැනෙනවා මේ වචන හරි ලස්සනයි. ඒ කියන්නේ ළමයින්ට කතා කරන්න පුළුවන් සරල බස්වහරක් මේ විරිදු වල මේ ඇතුළත් වෙලා තියෙනවා. ඒ වගේම අයියා තමයි මේ විරිදු රචනා කරන්නේ. ඒක නත් අපි පොඩ්ඩක් කතා කරමු. බොහෝ වෙලාවට දැන් මං ගුවන් විදුලියේ විරිදු ගායනා කරනකොට රූපවාහිනී වැඩසටහන් වලට යද්දී එක එක නිර්මාණශීලීන් මට විරිඳු සුරල් ගායනා මේ රචනා කරලා ඒවල තිබුණා කවි රචනා කරලා ඒවත් නෑ අයගේ ඒ නිර්මාණ වලට මම බොහොම ගරු කරන මම නමක් දෙකක් කියන්නම් LPTS සරස්සිරි මහගොඩගේ කියන්නේ කාලයක් තිස්සේ මට ගුවන් විදුලියට විරිඳු රචනා කරපු ශිල්පියෙක්. LPTS සරස්සිරි මහගොඩගේ කිවිදුන් ඒ වගේම පහළ විටියල ඊයේ ප්‍රේමදාස කිවිදුන් හරි ආසයි මගේ විරිඳු වලට. එතුමත් රුණු සේවයේ විරිඳු ගායනා කරනකොට මට ලියලා ඇව්වා මේවත් කියන්න මහත්යෝ කියලා. හරි ලස්සනයි. ඒවා මම නිර්මාණ භාවිතා කරනවා. තව ඉන්න සිරිල් රණකාරච්චි කියලා හොඳ ශිල්පියෙක් ඉන්න ලස්සන විරිඳු නිර්මාණ කරන්න පුළුවන්. ඒ වගේ අය අපි මතක් කරනවා වගේම මම තනියෙන් ස්වයං රචනයේ යෙදෙනවා. භාවනාවක් වගේ. මේ විරිඳු ලියනවා නම් කවි ලියනවා නම් මනස වෙනස් වෙන්නේ නැහැ. ඒක භාවනාවක්. ඒක අපි කෙනෙකුට මෛත්‍රී සහගත අදහසින් සාන්ත රසයක් මේකේ තියෙන. රස 10ක් තියෙනවා කවියේ. රස 10න් එකක් තමයි සාන්ත රසය. කරුණාව මෛත්‍රිය පිළිබඳව. කරුණාව මෛත්‍රිය පිළිබඳව ලියන්න පුළුවන්, කියන්න පුළුවන්, ගායනා කරන්න පුළුවන් හොඳම ශෛලිය තමයි කවිය සහ විරිඳුව. කවිය විරිඳුව ගීතය මේ විදිහට තමයි ආවේ. විකාශනය වෙන්නේ නේද? ඔව්. ඊයේ ගීත අරගෙන බලනකොට හරි ලස්සන මියුසික් යොදාගෙන තියෙනවනේ. හොඳ ලස්සන සංගීත නාද යොදාගෙන තියෙනවා. ඒ වගේ අපිට මේ විරිඳුවක් ගේන්න පුළුවන් ප්‍රසංග වේදිකාවට මම පහුගිය දවස්වල
sunflowers galaxies වැනි සංගීත කණ්ඩායමක මම ලංකාවේ විරුදු ගායනා කරලා තියෙනවා. ඒ ඇත්තත් හරි ආසයි. මේ විරුදු කලාව. දැන් ගොඩක් ගුවන් විදුලි ගායක ගායිකාවන් විරින්දුව ගායනා කරන ප්‍රසංග වේදිකාවේ. ඒවා අපි අගය කරන්න ඕන. ඔව් ඇත්ත. දකුණු පළාතේ තමයි මේ විරිදු හටගත්තා කියලා අපි දැනට තියෙන සාක්ෂි අනුව අපි දන්නේ. එතකොට දකුණු පළාතේ ව්‍යවහාරය තමයි තාත්තට තාත්තේ කියනවා. අප්පච්චිට අප්පච්චි කියලා කියන්නේ නුවර පළාතේ. මේ වචන දෙකම මට අහුණා අයියාගේ මේ කතාව ඇතුලේ. මේ ඒක කියනවනේ. ඔව් අපි කියන්නේ තාත්තා කියලා දකුණු පළාතේ. තාත්තා කියලා කියනවා අපි මේ අපිට පුරුදු වෙච්ච හැටි. නමුත් නියම වචනේ අප්පච්චි. ඒක ගැමි ව්‍යවහාරයෙන්ම ඇවිල්ලා තියෙන්නේ. කුඹුරේ ඉඳලා ඒ වගේම ගෙදර ඉස්සර ගෙවල් තිබුණ නැහැනේ පුංචි පුංචි මැටි ගෙවල්. ඔව් පොල්ලතු පොඩි මිදුලා. එතකොට ඒ කාලේ කිව්වේ අප්පච්චි කියලා. අප්පච්චි තමයි කුඹුරට ගියේ. නුවර පැත්තෙන් ආපු ලස්සන වචනයක්. අප්පච්චි කියලා. දැනුත් කියනවා. විදේශ දූල පුතාලා එහෙම තාත්තට කියන්නේ අප්පච්චි කියලා. විදේශගත වෙලා ඉන්න අපේ උදවිය ඉන්නවනේ. අප්පච්චි. ඒ අප්පච්චි කියන වචනේ හරි ලස්සනයි වැදගත්. ඒක තමයි නියම වචනේ. අපි පුරුදු වෙලා තියෙනවා තාත්තා කියලා කියන්න. තාත්තා. ඒකත් වචනේ වැරද්දක් නැහැ. නමුත් අප්පච්චි කියනකොට අර අපේ ගැමි ගතියට ඇවිල්ලා තියෙනවා. අම්මා තාත්තා. දැන් කියන්නේ මමී ඩැඩි කොහොමද දැන් යන්නේ? ඒවා වෙනස් වෙනකොට අපේ ලේවලට මිශ්‍ර වෙච්ච අපේ ජන ගතිය මට හිතෙනවා ඒකෙන් හොඳ දෙයක් සිද්ධ වුණා කියලා. මොකද ලංකාවේ සමහර කාලවලදී අපි දැකලා තියෙනවා කුලවාදය තිබිලා තියෙනවා උඩරට පහත රට ભેදය තිබිලා තියෙනවා. දැන් මේ විරිදුව ඇහෙනකොට මට ඒක හරියටම මේ ආකර්ෂණය වුණා මගේ හිතට. මේ තාත්තා අප්පච්චි කියන දෙකම යෙදුවහම මේක පොදු දෙයක් බවට පත් වෙනවා. අපි හැමෝටම අයිති වගේ හැඟීමක් නේද? ඒකේ වැදගත්කමක් තියෙනවා කියලා කියන්නේ දැන් අපි එක පළාතකට සීමා වෙන්න ඕනේ නෑ. ඔව්. දැන් එතකොට අප්පච්චි තාත්තයි කියන විරිදුව කවියට මේ වචන ටික යොදාගත්තම අපිට ඕන තරක ගායනා කරන්න පුළුවන්. මම ලංකාවේ විතරක් නෙවෙයිනේ. පිට රටත් අපිට ආරාධනා තියෙන පරිදි යනවා. බොහෝ වෙලාවට නේපාලයේ ඉන්දියාව මට ගම වගේ එක පැත්තකින්. ඔය වන්දනා නඩ ගියාට පස්සේ මගෙන් විරිදු බණ අහනවා. මම විරිදු බණ කලාවක් කරනවා. පන්සල් වල අම්මලා තාත්තලා එකතු කරලා විරිදු කියනවා. ඒ වගේම ලංකාවේ නොයෙකුත් සංවිධාන වල අපිව ගෙන්නන විරිදු කියන්නේ. ඔව් ඔව්. ඒ කියන්නේ හොඳ ඔඩියන්ස් එකක් තියෙනවා. විරිදුවර කලාවට. මේක රැකගෙන ඉස්සරහට යනවනම් අපේ සංස්කෘතිය රැගෙනවා. දැන් පහුගිය දවස්වල මෙතන කිව්වට කමක් නැහැ. මං හිතන්නේ පහුගිය දවස්වල අපේ සංගීත කණ්ඩායම් වලට සංගීත සම්දර්ශන වලට ගල් වලින් පහර දුන්නා. පොළු වලින් පහර දුන්නා. හරියට සංගීතයේ රසවින්දනයට ආවනම් ඒ අයට බෑ කවදාකවත් වැඩක් වැරදුණයි කියලා ගායකයෙක් වෙන්න පරක්කු උණයි කියලා ගහන්න බෑ. ගායකයෙක් කියලා හරි සංවේදී. තව එකක් ලක්ෂ ගණන් අය කරලා ඊගොල්ලෝ නැවිල්ලා යනවා ඒකත් වැරදි. ඒ අයට ගායකයෝ කියලා කියන්නත් බෑ මං කියන විදිහට මං නම් ගන්නෝ කිව්වොත් හරියට නම් ගායකයා වෙලාවට එනවා. ඉස්සර ජෝතිපාල මිල්ටන් පෙරේරා මිල්ටන් මල්ලවරච්චිලා කල් ඇතුවේ ඇවිල්ලා කට්ටියත් එක්ක කාලා බීලා සතුටු වෙලා වේදිකාවට යනවා. ප්‍රේක්ෂකයන් අතර. එහෙම ගායකයෝ අදත් ඉන්නවා. මම දැක්ක චාමර රණක මහත්තයාගේ වීඩියෝ එක මේ ඊපෙරේද දැක්ක ඔඩියන්ස් එකේ නටනවා. එහෙම ගායකයෝ ඉන්නවා. එහෙම ගොඩක් අය ඉන්නවා. අපි නම් මතක් කරා වුණාට. ඉතින් අන්න ඒ වගේ ඉස්සර ගායකයෝ ඉස්සර එන්නේ මේ සංවිධායකගේ ගෙදරට. ගෙදරට ඇවිල්ලා බත් ටිකක් කනවා. සතුටු වෙනවා. සින්දුවක් එතනක් කියනවා. මුදලටම නෙමෙයි. මේ මුදලට වහල් වෙච්ච යුගයක් තියෙනකොට ඒකේ මනුස්සත්වේ නැහැ. එතන කවිය නැහැ. කවිය හදවතින් ඈත් වුණා නම් විරිදුව ජනගායනයේ හදවතින් ඈත් වුණා නම් එතන තියෙන ගස්ඨනයක් රණ්ඩුවක්. ඒකට තමයි මේ මුල පුරලා තියෙන්නේ. ඒව නැති කරගන්න ඕන අපි. නිවැරදි රසඥතාවයක්, නිවැරදිව කලාව රස විඳින හෝ කලාව හදාරන පුද්ගලයෙක්ට කවදාවත් බෑ ආවේගශීලී වෙන්න. දැන් අපි කියමු අපි බලාපොරොත්තු වෙච්ච ගායකයා ආවේ නැහැ කියලා. ඔව්. ඒ ප්‍රේක්ෂකයෝ රණ්ඩු වෙන්නේ නැහැ එතන. මම තව තැනක් යනවා යාල්ල ගන්න. ඇත්ත. කොතනක හරි එනකන් ඉන්න. දැන් ගායකයෙකුට සංගීත සම්දර්ශන 3-4ක් තිබුණාට පස්සේ එන්න බැරි වෙන වෙලාවල් තියෙනවා. වෙලාවට නවත්තන්නත් එපා. එතකොට නියම ප්‍රේක්ෂකයා කල්පනා කරන්නේ අද මේ මං කැමති ගායකයා ආවේ නැහැ. යා එන තව තැනක් ඇති මං එතෙන්ට යනවා වේලාසනී. ඊයත් එක්ක කතා කරන සම්බන්ධ වෙන අනේ අයිය ආවේ නැති අපි එනකන් හිටියනේ කියලා. අර සංවේදී අදහස් ඇයි හදවත් ඇතුලෙන් ඈත් උනේ. ඒක ගියා ඥාන වලින් ඈත් වුණා. කවිය කලාවෙන් ඈත් වුණා. ගීතයෙන් ඈත් වුණා. රණ්ඩු වෙන්න වගේ තැනකට දැන් අය හිතන විදිහට දැන් අපිට නැවත ඒ තත්ත්වයට ගොඩ නැගෙන්න බැරි වෙයිද? මොනවද අපි කරන්නේ? අපි ඒක යටපත් කරලා නැහැ. යටපත් වෙලා විතරයි තියෙන්නේ. ඒක නැති කරලා නැහැ. අපි මුල තිබිච්ච තැනට ආපහු යන්න ඕන. ගායකයා ගෙදරට එන්න ඕන. සංවිධායකයා ගෙදරට එන්න ඕන. කතා බහ කරන්න ඕන. ප්‍රේක්ෂකයෝ අතර ඉන්න ඕන. ආරක්ෂාවක් කියලා ගායකයට ඕන නැහැ. ප්‍රේක්ෂකයාගේ ආරේ ආරක්ෂාව විතරයි තියෙන්නේ. ඒ ටික නැති නිසා තමයි අද බොහෝ දුරට මේ සංගීත සම්දර්ශන වල මරාගන්නේ. මමත්
ප්‍රසංග වේදිකාවේ නිවේදකයෙක්. හැබැයි නිවේදකයට ලොකු වගකීමක් තියෙනවා. සංවිධායක මණ්ඩලයෙන් එනවුස් කරන කියනකොට එකයි තියෙන සංගීතය නවත්තනයි කියලා ඒක එනවුසර් වක්‍රානුකූල ව්‍යංගාර්ථය කියලා එකක් තියෙනවා මේ කවියේ. විරුදුවේ තියෙන ව්‍යංගාර්ථය. ඒක ව්‍යංගාර්ථයෙන් ගෙන එන්න ඕන හරියට එකටම නවත්තන්න කියන කතාවට වඩා ගිනියන ක්‍රමවේදයක් නිවේදකයා සතුයි. ඈ නිවේදකයා කියලා කියන්නේ හැම පැත්තක්ම කවර් වෙන දක්ෂයෙක්. අද කාලේ එහෙම දක්ෂයෝ නැති නිසා එතනින් පටන් ගන්නවා ගහන්න රණ්ඩු වෙන්න. හරි. අයියා ඉංග්‍රීසියෙන්ත් විරුදු කිව්වද? ඉංග්‍රීසි සිංහල දෙමළ තුනෙන්ම විරුදු ගායනා කළා. දැන් විරුදුව ඉංග්‍රීසි වල දෙමළ වල නැහැ. ඔව් ඒක තමයි. සිංහලෙන් විතරයි මේක තියෙන්නේ. නමුත් මම හෝටල් වල විරුදු ගායනා කරන්න තෝරගත්තා. හෝටල් වලට ගිහලා සිංහලෙන් විරුදු ගායනා කරනකොට ශබ්ද රසය විතරයි තියෙන්නේ. අර්ථ රසයක් නැහැ. අර්ථය දෙන්න නම් ඒ ඇත්තන්ගේ භාෂාවෙන් ගායනා කරන්න ඕනේ. ඇමරිකාව, මහා බ්‍රිතාන්‍ය, එංගලන්තය වගේ රටවල් වල සුදුනේ ලංකාවට එන්නේ. විදේශීන් රසවත් කිරීම සඳහා ඒ විදේශිකයන්ගේ ඒ රටේ භාෂාව අපි නොදන්න නිසා අපි ජාත්‍යන්තර භාෂාව විරිඳුව ගායනා කරනකොට මට හම්බ වුණා ධම්මික වීරසේන කියලා හොඳ මහත්මයෙක්. එතුමා වලතර විද්‍යාලයේ හිටපු හොඳ ගුරුවරයෙක්. ඉංග්‍රීසි සාහිත්‍ය පිළිබඳව සුද්දන්ට කවි කියනවා ඉංග්‍රීසියෙන්. මට හම්බුණාට පස්සේ එතුමයි මායි සාකච්ඡා කරලා අපි ජාතික රූපවාහිනියත් ලස්සන වැඩසටහනක් කරා නුගසෙවන ඉරිදා ආයුබෝවන්. ඉතින් ඒ වගේ ජනප්‍රිය වුණා මේ විරුදුව කියන එක. එතකොට ඒ ධම්මික වීරසේන මහත්තයත් එක්ක මම එකතු වෙලා එතුමා මට ඉංග්‍රීසි විරුදු ගණනාවක් කියලා දුන්නා. මම ඒක පුරුදු වෙලා කියන්න ගත්තා. හැබැයි ඉංග්‍රීසි විරුදු හිටි වෙනම කියන්න බෑ. සිංහල භාෂාවේ අම්මා කිව්වොත් සමාන වචන ගොඩක් තියෙනවා. ඉංග්‍රීසි භාෂාවෙන් අම්මා කියන එකට මද කිව්වොත් මදම විතරයි අපි දන්න විදියට. ඉතින් ඕක දිග කොට කරන්න වෙන්නේ මේ ගායන ශෛලියත් තුනෝ. එතකොට දැන් මාත්‍රා සමානව අරගෙන විරුදුවක් ලියන්න පුළුවන්, කවියක් ලියන්න පුළුවන් සිංහල භාෂාවේ ඕන තරම් වචන තියෙනවනේ. ඉංග්‍රීසියෙන් ලිව්වා වුණාට මේක ගායනයෙන් තමයි වෙනස් කරගන්න ඕනේ. ඒක ධම්මික වීරසේන මහත්තයා ලියලා දීපු ඉංග්‍රීසි විරුදුව මම ඉංග්‍රීසියෙන් ගායනා කරනකොට මගේ රබානත් එක්ක මියුසික් නාදයත් එක්ක මම පොඩ්ඩක් වෙනස් කරගත්තා. ඒකෙදි ඉංග්‍රීසි සිංහල දෙමළ තුනෙන්ම. අමීර්ද මලර කියලා ගුරුතුමියක් හම්බුණා මට දෙමළ ගුරුතුමියක්. අමීර්ද මලර. එතුමියට කියලා දෙමළ විරුදු ලියවගත්තා. මේ දෙකම අපි ගායනා කරනවා. දැන් සිංහල දෙමළ ඉංග්‍රීසි තුනෙන්ම විරුදු ගායනා කරන්නේ දැනට ලංකාවේ මං විතරයි. මම ආසයි තව කෙනෙක් මේක කරනවා නම් මට ප්‍රේක්ෂකෙක් වෙන්න එතන. තාම එහෙම වෙලා නැහැ. මම ආරාධනා කරනවා ද්‍රවිඩ භාෂා දන්න, ඉංග්‍රීසි දන්න ඒ අයත් මේ විරුදුව කලාව අරගෙන යන්න. දැන් අපි යනකොට තව කෙනෙකුට මේක තියෙන්න ඕන. දැන් මම විරුදු කලාවේ රජෙක් නෙමෙයි. සමහර නම් හඳුන්වනවා විරුදු රජු කියලා කියනවා. රජෙක් නොවුනට දැන් මගේ හොඳ ගෝල පිරිසකුත් ඉන්නවා. මම විරුදුවට කවියට ගෝලයක් නිර්මාණය කරන්නේ මාත් එක්ක යන්න නෙවෙයි. මගේ පසුපසින් එන්නත් නෙවෙයි. මට වඩා ඉස්සරහට යන්න. ඒකයි ගුරුවරයෙක් කරන්න ඕන. මෙතන විශේෂත්වය තමයි මම දැක්කු තව දෙයක්. දැන් මේක සිංහල සම්ප්‍රදායෙන් එන දෙයක් නේ විරුදු කියලා කියන්නේ. එතකොට මේ සම්ප්‍රදාය කඩලා තියෙනවා යම් තැනකට. කඩනවා කියලා කියන්නේ ඒක නරක විදියට නෙමෙයි යහපත් තැනකට. ඒ කියන්නේ කාලයත් එක්ක කාලානුරූපව මේක වෙනස් කරන්න ඕනේ නිසා තමයි මේ දේ මේ විදිහට අවශ්‍යතාවය යනවා වෙනස් කරලා තියෙන්නේ. එතනදී මම ඉවත්කරීමක් කරන්නම්. විරිඳු කිව්වේ සිංහලෙන් විතරයිනේ. ඔව්. ඒ සිංහලෙන් කියපු විරිඳුව විදේශිකයන්ට ගන්න සිංහලෙන් ගාලා හරියන්නේ නැහැ. හරියන්නේ නැහැ. තේරෙන්නේ නැහැ. අර්ථ රසය දෙන්න ලබා දෙන්න ඕනේ. ඒක නිසා මම විරුදුව ඉංග්‍රීසියෙන් නිර්මාණය කරන ගානක්. නෑ ඒක ඊටාම හොඳ තීරණයක් සහ මේ ඒක හරි අභිමානවත් තීරණයක්. මොකද මිනිස්සු හරි බයයි මේ සම්ප්‍රදාය නිසා මට මෙහෙම කියයි. දැන් මට මගේ කලාව නැති වෙයි. මට ආයි විරුදු කියන්න බැරි වෙයි. නොඑක් දේවල් මිනිස්සු හිතනවානේ. ඉතින් මම හරි අගය කරනවා අයියාගේ ඒ තියෙන මේ එඩිතරකම ගැන. දැන් ඉංග්‍රීසි විරුදුවක් මම කියලා පෙන්නන්නම්. කියන්නයි. එතකොට ඒක අර සිංහල සර්පස්ථාරය වගේම තමයි. Everlasting, never blasting, sun and moon, never shining, never green, never out, trusting the beauty of Lanka. Part of the heaven like blessed with the triple gems, giant tanks, reservoirs, rivers, stream everywhere. See around all island hills like flower garland, pressure and rest in the mind gives youth consolation. Foreigners admire Lanka, pearl in Indian Ocean, treasure island prosperous, never gives up my success. People
Sri Lanka is developed island well. Big harvest can be gotten, they can get things in the lot. Natural vital resources now open everywhere. Why can't we live in peace without them doing curse? අන්න ඒ වගේ ඉංග්‍රීසි විද්‍යාවක්. තව දිගට කියද හැකියි. මේ නිර්මාණ තියෙනවා අපි ගාව. ඒ වගේම අයියකව දෙමළ භාෂාවෙනුත් කළා කියලා පොඩ්ඩක් කියනවා අමීර්ද මරල් කියන ගුරුතුමිය ලියලා විරුදුව කොටසක්. දැන් දෙමළ විරුදුව මෙන්න මෙහෙමයි මම ගායනා කරන්නේ. சின்னஞ்சரிய சீர்வல்களும் சீரை வாரும் பெரியவரும் சுதந்திரமையங்கிடவே சமாதானம் பேணிடுவோம். கண்ணீர் விட்ட கதையெல்லாம் கனவுகளாய் கலையென்றும் என்றோ நாமும் நாணிடுவோம் சமாதானம் பேணிடுவோம். தந்தை மாறே தாய் மாறே உயர்வான சேவைதனை நாளைய மக்களும் கூலகால கையளிப்போம். ඒ තමයි දෙමළ. සිංහල දෙමළ ඉංග්‍රීසි. ආනන්දනීය විරුදු සුරල්. හරි ලස්සනයි රසවත් සුන්දරයි. ඒ වැඩසටහන් වලට දාපු නම් එහෙමත් හරිම ලස්සනයි. හරිම ආකර්ෂණීයයි. රණ්ඩු නෑ, කචල් නෑ, අවුල් නෑ, සිත නිවෙනවා. දරුවන්ට හොඳ ආස්වාදයක් එනවා. ආකල්ප සංවර්ධනය වෙනවා. ඒ ළමයි සින්දු කියන්න සින්දු බයිලා කියා හිටියනම් බයිලා හොඳයි මන් නරකයි නෙවෙයි. අපේ ජන සංගීතේ නැවත වැළඳගනි. මේ ජන ආශ්‍රිත ආපු ගායන ශෛලියක් තමයි කවිය, විරිඳුව, ගීතය. අපි බටහිර රැල්ලත් එක්ක යන්න ගිහිල්ලා අමාරු වැඩිච්ච තැන් තියෙනවා. ඔව් අනිවාර්යයෙන්ම. මේ එතකොටයි මම හිතන්නේ මෙහෙමයි. දැන් ගොඩක්ම විරිදුව එන්නේ ජන සංගීතය ආශ්‍රයෙන්නේ. එතකොට මේ විරිදු කියන හඬ අපේ ඒ කියන්නේ අපේ ලංකාවේ අයට හුරු දෙයක්. ඒ අයට ඒ කියන්නේ ඒගොල්ලෝගේ ඒ භාෂාව, ඒ ස්වරය ගොඩක් හුරු වෙලා තියෙනවා. ඒ නිසා ඒ ආශ්‍රයෙන් කිව්වහම ඒක අර ජනතාව වැළඳ ගන්න ප්‍රතිශතය වැඩි කියලා. ඔව් අපේ ජන ගීතය විරිඳුවේ ගායනා කරපු ගොඩක් තැන් තියෙනවනේ. ඔව්. ඒකම මේ බටහිර සංගීතයෙන් වාදනය කරන්න පුළුවන්. බටහිර සංගීතය කියන්නේ මේ භාණ්ඩ ටික වෙනස් වෙච්ච එක විතරයි. ඔව්. හඬ වෙනස් වුණා. අපේ බටන් ලාවතිය පිච් එක කීබෝඩ් එකට ආවා. මේ කටින් පිඹින එක කීබෝඩ් එකට ආවා. අතින් ගහපු තබ්ලාව ඩ්‍රම් සෙට් එකට ගියා. එච්චරයි වෙනස වුණේ. ඒ වුණාට ඒ භාණ්ඩ වලින් කරන්න පුළුවන් ගොඩක් දේවල්. ඔව්. දැන් අපේ ජන සංගීතයේ තියෙන දොම්පෙට යන පාර කොයි බොදු ගුවන්විදුලි විරුදුවා. ඒක මම මේ විදිහට ගායනා කරලා පෙන්නන්න. රබාන්ට පුළුවන්, සංගීතයට පුළුවන්, ඩ්‍රම් සෙට් එකකට පුළුවන්, මේක නටන්න පුළුවන්. දුම්පෙට යන පාර කොයිබදු ගමයෝ මට කියලා දෙනවදු බතල හොඳට පැහිලා තියෙනවා ආරණ තුරු ටිකක් ඉන්නවා ලව් බතල මට එපා දුම්පෙට යන පාර කියනවා අන්න අතන නැන්දා ඉන්නවා ඉහින් ඕන දෙයක් අහනවා නන්දේ මට කියලා දෙනවද දුම්පෙට යන පාර කොයිබද පැදුර හොඳට වියලා තියෙනවා සායන් ටික පොවලා ඉවර නෑ බීලව් පැදුර මට එපා දුම්පෙට යන පාර කියනවා අනේ දුවේ මෙන්න මෙහෙවරෙන් මේ ළමයට පැදුර ගැන කියන්න අද එනවයයි කියා කපුටා කීවා ඒ තමයි ඔයා අම්මා අප්පා දෙන්න කැමති නම් අසාදයට මමත් කැමති දැන් හරි ලස්සන දෙවසක් කියන්නේ. ඔව් අයියෝ. දැන් මමත් පුංචි කාලේ ගුවන්විදුලියෙන් අහලා තියෙනවා ওই විරිදු. ඒ වගේම දැන් ගුවන්විදුලිය ආරම්භ වෙච්ච මුල් කාලේ විරිදු ගොඩාක් ලංකාවේ ජනප්‍රිය වුණා. එතකොට මම අහන්නේ මේ ඉස්සර ගුවන්විදුලියේ තිබුණා විනාඩි කීපයක් විරිදු වලට වෙන් කරලා. අද නෑ.
අද නෑ. එතකොට දැන් අයියා මාධ්‍ය තුලින් කොහොමද ජනතාව අතරට යන්නේ? දැන් වැඩසටහන් කරනවා පාසල් ළමුන්ට. නම කිව්වට කමන්නේ නැහැ නාලිකාවල ස්වාධීන රූපවාහිනිය. ඒ වගේම ජාතික රූපවාහිනිය. මේ සියලුම නාලිකාවන්. අපි කියමු සිරස මේ ළඟදී මට ආරාධනා කරා ඉංග්‍රීසියෙන් සිංහලෙන් දෙමළෙන් ඉරුදු කියන්න කියලා ගෝඩ් ටැලන්ට් වැඩසටහනක. ඒක ආරාධනාවකට තරගයක් වුණාට ආරාධනාවක් කවිය මුල් කරගෙන මං ගියා. ඉතින් අපි යමක් කරා. ඒ වගේ ස්වර්ණ වාහිනියම මට අවස්ථාව ලබා දීලා තිනවා. ඒවට මම මේ අවස්ථාවේදී ස්තුති කරනවා විශේෂයෙන් TNL නාලිකාව ශාන් වික්‍රමසිංහ මහත්මයා නොයෙකුත්. මේ වගේ සෑම නාලිකාවකම මම විරුදු ගායනා කරලා තියෙනවා. ඒ කාලේ විරුදුවට තනක් තිබුණානේ. ඔව්. ඒ තන තිබිච්ච නිසා අපිට ප්‍රසිද්ධ වෙන්න ජනප්‍රිය වෙන්න ඒ කාලෙම පුළුවන් වුණා විරුදුවත් එක්ක. අද විරුදුව යට ගිහිල්ලා ඔබතුමිය කිව්වා වගේ ඒක යට ගිහිල්ලා තියෙන ටික. මේක ගන්න පුළුවන්. දැන් මේ වගේ නාලිකා වලින් මෙහෙම විකාශය වෙනකොට විරුදුවට හරි කැමතියි. බලන්න මේ කොච්චර සුන්දර හෝරාවක් ගත කරනවා. ඔව් මට හිතෙන අවස්ථාවක් නැතිකම නිසා මිනිස්සු නිහඬ වෙලා තියෙන්නේ. නැත්තම් විරුදුව කියන්නේ හරිම ආකර්ෂණීය කලාවක්. අවදාකත් අපිට පුළුවන් කමක් නැහැ එහෙම වෙනකොට අපේ රටේ ස්වයං පෝෂිත සත්‍යයක් ගන්න. යම්කිසි කලාවක් සමාජ යහපත වෙනුවෙන් යොදවනවා නම් එතනදී අන්න ඒ අයට සහායක් වෙන එක තමයි අයියේ ආර්ට්ස්කෝප් අපිට අරමුණ. ඉතින් අද දවසේ අයියාගෙන් මම නොදන්නා බොහෝ කරුණු විරිදු කලාව ගැන ඒ ක්‍රමානුකූලව ඒ කලාව කොහොමද ව්‍යාප්ත වෙලා තියෙන්නේ ව්‍යාප්ත කරලා තියෙන්නේ සහ රංජන් සෙනවිරත්න කියන විරිදු ගායකයා කලා ශිල්පියා මේ තාක් කාලයක් අකණ්ඩව මේ කලාව කරගෙන ආවේ කොහොමද කියන එක සම්බන්ධව ලොකු අවබෝධයක් දැනුමක් බොහෝ අයට දැන් අද ලබා දෙන්න අවස්ථාවක් අපිට උදා වුණා. මට මතකයි අයියා කිව්වා මේ විරිදු කලාව ගැන අයියා ළමුන්ට අධ්‍යාපනය දෙනවා නොමිලේ ඒ සඳහා සහයෝගය දරුවන්ට අනාගත පරපුරට දෙන්න උත්සාහය දෙනවා කියලා. ඒ වගේම මේ අපිට පුළුවන්කම තියෙනවා අයියේ දැන් මේ කලාව ගැන යම්කිසි අවබෝධයක් ලබා ගත්තු අය ඉන්න පුළුවන් ලංකාව පුරා විහිදිලා ඒ දරුවන්ට අවශ්‍ය ඇති සමහර විට අයත් එක්ක සම්බන්ධ වෙලා මේ විරිදු කලාව ඉගෙන ගන්න. එහෙම අවස්ථාවක් ආපු කෙනෙකුට කොහොමද අපි අවස්ථාවක් දෙන්නේ අයගෙට? එහෙමයි විරිදු කලාව මම උගන්වනවා බොහෝ වෙලාවට ඈත පළාත්වල ඉන්න කට්ටියට දැන් හම්බෙන්න අවස්ථාවක් නැහැ. දැන් ගෙනෙලා තියෙන. ඉතින් ඔන්න ඔහොම තමයි කවි ඉගෙන ගන්න ඕන නම් මම ආරාධනා කරමු තියෙන්නේ කියලා. ඔව් එහෙනම් අයියගේ දුරකථන අංකය මගේ දුරකථන අංකය තමයි 073 20 81 81 071 20 17 125 මම නැවත කියන්නම් 073 20 81 81 071 20 17 125 මේ දුරකථන නම්බර දෙකෙන් මාව සම්බන්ධ කරගන්න පුළුවන්. WhatsApp තියෙනවා මේ දෙකටම. ඒ වගේම රංජන් සෙනවිරත්න කියන Facebook එකෙන් සම්බන්ධ කරගන්න පුළුවන්. ඒ වගේම සෙනවිරත්න TV කියන YouTube නාලිකාවෙන් මාවත් සම්බන්ධ කරගන්න පුළුවන්. ඒ වගේම විරිදු පරම්පරාවක ආරම්භක පුද්ගලයා විදියට අපිට රංජන් සෙනවිරත්න කලා ශිල්පියාව හඳුන්වන්න හැකියාව තියෙනවා. අයියා මේ හිටිවන කවි ඒ සැනෙන් ගායනා බලද අපිට තොරණකට ගියාම සල්බිලකට ගියාම ඒ වගේම කෙනෙක් ගැන අපි උත්සවයකට ගියා කියමු. ඒ උත්සවය ගැන නිර්මාණ කර ඉන්න වෙලාවකුත් නැහැ. ගොඩක් දුරට මං හිටිවන සජීවීව කියනවා. ඒක හරි අපූර්ව දක්ෂතාවයක් නේ. ආයතන පිළිබඳ කියන්න පුළුවන්. ඔව්. කියමයි. ඒක ගොඩක් අපේ ආයතනවල ලොකු ආලෝකයක්. මට ආරාධනා කරපු එකට බොහොම ස්තුතියි කියලා. මං ඒ ආයතනය පිළිබඳව හිටිවන විරුදුවක් මෙන්න මෙහෙම කියන්නම්. අද දින ඇරයුම් කෙරුවට ඔබ හට තුති මල් පුද කරමි. ආර්ට්ස්කෝප් channel එකටත් මගේ ආසිරි සැමටම ගෙන ගයමි. මේ මොහොතේදී හිටිවන කවි කියමි. ආර්ට්ස්කෝප් වැඩ කට යුතු නිසි අයුරින් රට තුල කරගන්න හදවත ගැඹුරෙන් එන මගේ සුබ පැතු මන් ඔබ පිළිගන්න අත දෙන්නම් තව පෙරටම යන්න. සුන්දර යුවතිය කියමා අසලින් අද දිනයේ ඉන්නේ. 20 වසරක් තුල අපි ගත කළ කල දැන් සිහියට එන්නේ. මොහොතේදී මට සිහිපත් වෙන්නේ. ආදර අපේ චරිත නැතිඳුටත් සෙත් සුවගෙනමි. චන්දිනගේ ඔබටත් යලිත් නාසිරි පද ගොතමි. ආර්ට්ස්කෝප් වැඩ
තවත් කරන් යන්න සෙත් පතනවා සුබ පතනවා ඉදිරියටම වෙන්න කරන කියන හැම දෙයින්ම ඔබලට ජය වේවා නිදුක් නිරෝගී සුවයෙන් හැමදා පසු වේවා අල්විස් පෙරේරා නාමය රැකගෙන තව යන්න ගයන් පෙරේරා ආයතනයේ අධිපතිතුමනි මෙන්න ඔබටත් මම සෙත් පතනවා ඔන්න අද දවසේ මමත් ගොඩාක් සතුටුයි මට මේ අයියා මට අවුරුදු 20කට කලින් හම්බෙලා ඒ සහෝදරත්වයේ අදටත් මේ විදිහටම තියෙනවා කිසිම හිත් පීඩාවක් අපි අතර මේ 20 වසර පුරාවට ඇති වෙලා නැහැ මට මගේම සහෝදරයෙක් වගේ මේ වැඩසටහන ගොඩක් ලස්සන වුණා අයියාගේ සහභාගීත්වයෙන් මොකද මේ තොරතුරු රාශියක් තමන් කළ කලාව තමන්ගේ සේවාව අකණ්ඩ සේවාව පිළිබඳ ඉතාම ලස්සන පැහැදිලි කිරීම ගොඩක් අයියා කළා ඉතින් අපේ ආර්ට්ස්කෝප් එකට අද මේ විරුද්ධ වැඩසටහන ලොකු ආලෝකයක් වේවි කියලා මම විශ්වාස කරනවා. ඉතින් අයියට ගොඩාක් පින් මේ ආරාධනාව බාරගෙන පැමිණියාට. ඒ වගේම ආර්ට්ස්කෝප් ආයතනය මේ කරන්නා වූ මෙහෙවර තව තවත් වර්ණවත් වෙලා අපේ රට ඇතුළ පමණක් නෙමෙයි ලෝකෙටම ගෙනියන්න හදවතේ ගැඹුරු අඩවින්ම ආශිර්වාද කරනවා. ඒ ආශිර්වාදය තුලින් ඔබලා යම් දියුණුවක් ලැබුවා නම් ඒක තමයි මගේ සතුට. කෙනෙක් සුවපත් කිරීම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම චන්දි සුද්දච්චාරි මගේ හිතවතිය ඒ වගේම චරිත් මල්ලි අඳුරගත්තේ පසු වුණාට අපි ඔක්කොම මේ ඉස්සර අඳුරනවා වගේ මේ අඳුරනකම ඥාතිකම සෙනෙහස තුලින් මම ස්තුති කළා මේ වෙලාව කියනවා